වතුර පොර වෙන්න තමයි දාන්නේ. හොඳට කුරුඳු ගහක් හැදෙන්න අවුරුදු 2කමාරක් 3ක් අතර කාලයක් යනවා. මේ හොඳට හැදුණු ගස් ඉස්සෙල්ලම පාර අවුරුදු 2කමාරින් 3න් වගේ කපනවා. ඊට පස්සේ මාස 9න් අට තමයි කුරුඳු කපන්නේ. ඒකත් කුරුඳු දාලු මාල් ඇට තියෙන කාලෙට කපන්නේ නැහැ. ඒ කාලෙට කුරුඳු ගහේ තියෙන වතුර ගතිය හිදෙනවා. කුරුඳු පොත්තේ ගලවන්න අමාරුයි. මේකෙන්නේ පිටතට සූරා. මේකෙන් මැද්දම කුරුඳු පොත්ත ගුරුල් වෙනවා. මේකට පාවිච්චි කරන්නේ සබයි පිටතරයි විතරයි. දෙයකට වලින් මැද්ද කුරුඳු පොත්ත කළු වෙනවා. මේ දවස්වලත් පොඩ්ඩක් කුරුඳු පොත්ත කැඩෙන්න බලනවා. ඒ රතු පාට තියෙන කුරුඳු දාලු ඇට එහෙමත් තියෙනවා. ඒක නිසා හරියටම රවුමට ගලව ගන්න අමාරුයි. වාඩි වෙන්න. කුරුඳු තේකට සීනි තේ මුකුත්ම දාන්නේ නැහැ. කුරුඳු කුඩුවේ මොනතරයි දාලා තමයි හදන්නේ. කුරුඳු තේක හැමදාම බොන්න හොඳ නැහැ. මොකද හැමදාම බොද්දී සුගර් ගොඩක් අඩු වෙනවා. සුගර් කොලෙස්ටරෝල් මේ දෙකටම ගොඩක් හොඳයි. මේ විදියට තමයි කුරුඳු පොත්ත ගලවන්නේ. මේ විදියටදී පොඩ්ඩක් ඩැමේජ් වෙනවා මේ දවස්වලට කුරුඳු පොත්ත ගලවන්නේ. මෙතනින් ගන්නත් පුළුවන් එක ලේයර් එකක් විතරයි. ඊට පස්සේ මේ ටික පාවිච්චි කරන්නේ දරට. මේ වගේ කැඩෙන පොඩි කුරුඳු පොත්ත මේ කුරුඳු පොත්ත ඇතුළට එකින්ක තියලා පුරවනවා. පුරවලා මේ විදියට දාලා මද පවුනේ වේලනවා. තදවුවට දාන්නේ නැහැ. ඒකට සුවඳරස අඩු වෙන නිසා. දවස් 8ක් 10ක් වගේ යද්දි වේලෙනවා. මේ කුරුඳු පොත්තත් දැන් සුවඳ නැහැ වේලෙන්න ඕන. හොඳ සුවඳක් එන්න. සුවඳ බලන්න වෙච්ච. ලංකාවේ කුරුඳු තමයි හොඳම. පිටරට තියෙනවා. ඒකට කියන්නේ කැෂියා කියලා. ඒක ඉතින් අපේ ඇඟට ගන්න හොඳ නැහැ. ඒක කැෆේන් තියෙනවා. ගොඩාක් කළු පාටයි ගොඩාක් ඝන කමයි කුරුඳු පොත්ත. ලංකාවේ මේ දැන් කරපුවා දැන් ඒක දැන් මේකද අවුද මේක උඩ දාලා ඔව් මේ විදියට මේ තියෙන කුරුඳු නිෂ්පාදන ටික කුරුඳු තෙල් එක කුරුඳු කුඩු කුරුඳු මේ තෙල් එක හදාන්නේ කුරුඳු කොළ වලින් කොළ වේලලා ඒක බොයිලර්ස් වල දාලා තම්බලා වාෂ්පෙන් තමයි ගන්නෙ බිඳුවක් දෙකක් වගේ අරගෙන ඔලුවේ තැක්මන නල්ල දෙපැත්ත ගාලා මසාජ් කරනවා සුදු බලන්න ඇස්සල මුණ ගා ගන්න එපා කැක්කුමනම් පුළුවන් කාලෙකට පොඩ්ඩක් අරගෙන ඉදන දතේ තියලා ගන්නවා. කන් කැක්කුමට ගන්නවා. තව සීතල වෙලාවට හොඳයි අර කොතුල්ල ගාලා මසාජ් කරන්න පුළුවන්. ඒතකොට සීතල අඩු වෙනවා. ආලද වතුරත් එක්ක මික්ස් කරලා කර්ටන් වලට ස්ප්‍රේ කරන්න පුළුවන්. මේ තියෙන්නේ මේක කුරුඳු කුඩු එක. මේකෙන් තමයි ඔය දැන් ඔයාලා ඔය බොන තේ එක හදලා තියෙන්නේ. මේක අපිට කොෆි එකකට කිරි එකකට ඇඩ් කරගෙන බොන්න පුළුවන්. හැබැයි sugar cholesterol තියෙන කෙනෙක් කොයි විදිහට කුරුඳු කුඩු විනෝතරයි විතරක් දාලා බොන තරමට තමයි හොඳ. තව දේවල් එක ඇඩ් කරාම ඒක sugar cholesterol control වෙන්නේ නැහැ. අපි යන කරි එකකට දාන්නත් පුළුවන්. මොකද අපි කුරුඳු පොත්ත දැම්මට කවදාවත් කන්නේ නැහැ. ඒක විසි කරනවා. කුරුඳු කුඩු එක අපේ ඇඟට යනවනේ. මොකද මේ කිරල බොමු. කිරල මේ තියෙන කිරල ගෙඩි. ඔයාලට කැමති නම් ඒ ජූස් එක බොන්න පුළුවන්. ඒක දියුල් වගේම තමයි රස. දියුල් වලට වඩා රසයි. ඒක එක නිවන බීම. ගංගාවලානේ විතරයි ඒ ගෙඩි හැදෙන්නේ. ඕල් ගාව තියෙනවද? ග්ලාස් එකක් දෙසීක. එකක් දෙන්නකො.
So. Look.